හායි යාළුවනේ, ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා යහන් ටෙක්නික් ඇකඩමි YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා දෙන බොහොම වැදගත් වීඩියෝ එකක්. ඉතින් අද මම ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ ෆෝන් එක ඔයා කොහේ හරි ගිහලා අමතක වුණොත්. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක කවුරු හරි හොරෙන් අරගත්තොත් ඒ ෆෝන් එකේ තියෙන ලොකේෂන් එක හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට හිතෙනවා ඇති මේක මහ ලොකු වැඩක්ද අපිට කෝල් එකක් දාලා අපේ ෆෝන් එකේ තියෙන දේ හොයාගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම බෑ අපේ කවුරු හරි අපේ ෆෝන් එක හොරෙන් ගත්තොත් ඒ සිම් එක අයින් කරලා ෆෝන් එක පවර් ඔෆ් කරාට පස්සේ අපිට තියෙන ලොකේෂන් එක හොයාගන්න බෑ. ඉතින් අද මම ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ ෆෝන් එක පවර් ඔෆ් කරලා තියලා සිම් එක කවුරු හරි අයින් කරත් ෆෝන් එකේ තියෙන දේ හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේකට කම්පැනියෙන් පොඩි ඔප්ෂන් එකක් දීලා තිනවා. ඒ තමයි ඉමි නම්බර් කියන එක. මේ ඉමි නම්බර් කියන එක අපේ ෆෝන් එක අපි කඩේ මිලදී ගන්නකොට අපේ ෆෝන් එකේ බොක්ස් එකේ තමයි ගහලා තියෙන්නේ. ඉතින් අපේ ෆෝන් එක කවුරු හරි හොරෙන් අරගෙන අපි පොලිසියට ගිහලා පැමිණිල්ලක් දැම්මත් ෆෝන් පොලිසිය අය අපිට අපෙන් ඉල්ලනවා ෆෝන් එකේ බොක්ස් එක. ඒ ෆෝන් එකේ බොක්ස් එක ඉල්ලන්නේ යාළුට අපේ ෆෝන් එකේ තියෙන තැන හොයාගන්න නම් ඉමි නම්බර් කියන එක අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ ඉමි නම්බර් කියන එක ෆෝන් එකේ බොක්ස් එක තියෙන හින්දා අපිට ෆෝන් එකේ බොක්ස් එක අපි ගෙනල්ලා වැඩි කාලයක් තියාගන්න නැති හින්දා අපිට ඉතින් ඉමි නම්බර් කියන එක අහිමි වෙනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ෆෝන් එකේ බොක්ස් එක නැති වුණත් ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඉමි නම්බර් කියන එක අන්න ඉමි නම්බර් කියන එක හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. මුලින්ම මම මේ කියන කෝඩ් එක එන්ටර් කරන්න. ## 4636 ## එන්ටර් කරාට පස්සේ මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඊට පස්සේ මෙන්න මෙතන උඩින් මෙතන ෆෝන් ඉන්ෆර්මේෂන් කියලා අන්න ඒගොල්ලෝ එකපාරට ටච් කරන්න. ටච් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩින් මෙතනම ඉමි කියලා මෙන්න මෙතන අංක ටිකක් තියෙනවනේ පේනව නේද? මෙන්න මේ අංකය තමයි ඔයාලගේ ෆෝන් එකේ ඉමි නම්බර්. ඉතින් මේක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස්. ඉතින් ඔයාලා ෆෝන් එකක් කවුරු හරි හොරෙන් අරගන්න කලින් මෙන්න මේ ඉමි නම්බර් කියන එක ඔයාලගේ නෝට් එකක් දාලා තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට මතකෙට ඉන්න තැනක ලියලා තියාගන්න. එතකොට ඔයාලගේ ෆෝන් එක නැති වුණත් ඔයාලට පොලිසිය ඇන්ට්‍රියක් දාන්න පුළුවන් මෙන්න මේ ඉමි නම්බර් එකත් අරගෙන ගිහලා. ඉතින් ඔයාලා පොලිසිය ඇන්ට්‍රියක් දැම්මට පස්සේ පොලිසිය ඔෆිසර්ස්ලා ඉල්ලනවා අපේ ඉමි නම්බර් එක. අන්න ඒක ඉතින් අපිට ෆෝන් එකේ බොක්ස් එක නැති වුණත් මෙන්න මේ ඉමි නම්බර් එක කොහේ හරි ලියලා තියාගත්තට පස්සේ අපිට ඉතින් මේ ඉමි නම්බර් එක දීලා ඔයාලගේ ෆෝන් එකේ තියෙන තැන ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් ඉමි නම්බර් එක විතරක් නෙවෙයි මෙතන තව ගොඩක් ඩීටේල් තියෙනවා ෆෝන් එකේ. ඉතින් අද ගෙනාව වීඩියෝ එක මම හිතනවා ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වැදගත් වුණා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම තවත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ෆෝන් එක notification එක මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. සුබ දවසක්.